උඹට කෙල්ලෙක් නැහැ කියලා මම මොනා කරන්නද? අනික උඹට ලව් ෆීලින් දැනෙන්නේ නැහැ. උඹ යාළුලා නැහනේ. උඹ දැන් පොඩි කාලේ තම තනිකඩයි නිබා. තනිකඩ. තනිකඩයි මම. යකෝ තනිකඩ වෙලා ඉන්නේ මං විසින්මයි මම මේ තනිකඩ වෙලා ඉන්නේ. මට බෑ ඔය කුණ්ඩවල කරේල්ල. දැන් උඹට පේන්නේ නැද්ද? අවුරුදු 4ට කී දාහන්නම් වියදම් වෙන්නේ නැද්ද බං? ඈ මේ කපුයි කණ්ඩ බොණ්ඩ හැමදේම ජංගි බබා අරන් දෙනවා ඉතිනේ. අපිට නෑ ඔය ප්‍රශ්න. කෙල්ලෝ මගේ පස්සෙන් ඇවිල්ලා යකෝ යාළු වෙන්න දාන්නේ. ඒත් මම බෑ කියලා මට වටව හරියන්නේ නෑ නංගි. ඕන එකක යාළු වෙන්න. කොල්ලෝ සීන් නෙමෙයි මචං. මට කෙල්ලෝ දැම්ම සෙට් වෙන්නේ නෑ. මට තනියම ෆීලින් එකේ සීන් එකේ ඉන්නනේ බා. උඹලා 11න් පස්සේ ඔන්ලයින් හිටියොත් එහෙම පෑ දෙකමාරක් විස්තර ගන්න ඕනේ උඹ ඔන්ලයින් හිටියයි කියලා. නැද්ද? අපිට ඒව නෑනේ. උඹට අඩුම තරමේ දැන් ඔය රැට සෙට් වෙන්නවත් බෑනේ. ඈ අවසර ගන්න ඕනේ. මම තනිකඩ වෙලා ඉන්නේ ආතල් එකට. අපිට කෙල්ලෝ ඕනේ නෑ. අනේ ඵලයන් බයි යන්න තෝත් එක්ක චූටි කාලේ ඉඳන් ඉන්නේ මම. ඔබ අහන කෙල්ල තොට බෑ කියනවා. තෝ කෙතේ කියනවා. තොට සල්ලි නෑ කියනවා. තොට බයිසිකලයක්වත් නෑ කියලා අඩුම තරමේ. එතන උඹ කියන්නේ ඔය හේතුවෙන් තමයි යාළු වෙන්න නැතු ඉන්නවා කියලා කෙල්ලෙක් එක්ක. ඔව්. ඔබ අහන කෙල්ල ඉතින් ඔබට බෑ කියනවා. අනේ පලයන් සිරිමල් යන්න. මං කෙල්ලෙක් එක්ක යාළු නැතු ඉන්නේ මට ඕන හින්දා. මම තනිකඩ ඉන්න කැමති. මොකද මට ඔය වගේ කුණ්ඩ වල එල්ල ගන්න ඕනේ කියලා මං කලිමුත් කිව්වනේ උඹට. කො අත් එක තියා. ඇයි? කො දකුණ? ඒක දකුණ ඉතින්. බලපන් රේඛාවක් නැහැ අතේ. එතකොට පේනවා තෝ තනිකඩ කියලා. අනේ මේ තාත්තත් එක්ක වැඩ කරලා කොහොම අතේ රේඛා නැත්තේ. දකුණතෙන් ඉතල තාත්තත් එක්ක වැඩ කරේ. ඕ වැඩි පුර මට හුරුවතනේ. ඒකනේ. මේ මං කියන්නේ ඇත්ත කොල්ලෙක් වුණාම තනිකඩ වුණාට කිසි ප්‍රශ්නයක් නෑ මචං. බොය හිතේ දුකට කෑ ගහන්න. උඹ මේ ළඟදී යවුවනේ කුසුමලතාගේ. මොනවද? ඇයි බං නන්දගෙනකින් ඇහුවේ ඉන්න බැරි කමට. ඒක කිව්වොත් ඔය හරියල්ලා කියලා. ඉන්න බැරි කමට නෙමෙයි මචං. මේ උඹලා ඉස්සරහ නිකන් බං උඹලා බයිට් එකට ගත්තම. නැතු මට දෝදු දෙක වර වයස ගෑනුන්ගෙන් අහන්න යාළු වෙන්න. ඒකනේ. උඹ බිව්වට පස්සේ අනේ මට කෙල්ලෙන් නෑනේ. සිරිමල් මට සෙට් කරලා තියන්කෝ කෙල්ලෙක්. ඒ කෙල්ලෙ සෙට් කරලා තියන්කෝ කියලා කෑ ගහන්නේ. උඹ දන්නේ නෑ. ඒත් මගේ ආතල් එක බං. කිව්වම උනත් උඹලා මම බයිට් එකට ගන්න විදි බං ඒ. ඒකයි. මම ඔය කිව්ව එකක් ගන්න මගේ හිතේ දුකට මං කිව්වා නේ මචං. හරිද? මං කැමති නිදහසේ පාඩුවෙන්න. ඒකනේ. ඇයි? බලලා තියෙන ප්‍රශ්න මට දෙනවද කියපන්කෝ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැති. තොට කෙල්ලෙන් නැති හින්දානේ. ජගතේ. බලන් මොකක් හරි සීන් එකක් දන්නවද? ඔව් කියපන්. නෑ මේ සිරිමලත් එක්ක ආවට ආවා. මොකක්? කීයට හවස? ලැහැත්ති රෙඩි මං එනවා. ඒ මොකෝ සීන් එක? මේ තියෙනවනම් මම රුපියල් 500ක් දියන්කෝ. බොණ්ඩද? බොණ්ඩ නෙමෙයි. සඳුනියාද මේ බෝධි පූජාවට යනවලු. මායි ජගතු යනවා. උඹත් එනවනම් වරේ. කවුද අර මේ ඉස්කෝලේ ඉස්සරහා? ඔව් ඒකි තමයි. ඉතින් ඒ මොකටද යන්නේ? නෑ මම දැන් කාලයක් තිස්සේ මං ඒක ටෝක් කරා. හරිද? මම මේ කෙල්ල බස් යනවා නේ මචං. හරිද? මං නිකන් නිකමට ඇහුවා. අද කියනවලු. අදත් අහන්න කියලා බැලුවේ. නිකන් අහන්න බෑනේ චොකලට් එකක්වත් දෙන්න එපේ. දැන් ඔබට තනිකඩ ඉන්න ආතල් කියලා. ඉතින් තනිකඩ විතහන්. තනිකඩ ඉන්න තමයි මං යන්නේ. ඒ වුණාට කෙල්ලගෙම තුට ආලා බලලා කැමති වුණොත් එමෙදි අවුලක් නැහැ. ඉතින් කරන් යනවා. සේෆ්. මම 500ක් දියන් චොකලට් එකක්. අහන්නත් ඉතල චොකලට් දෙන්න. ඔබ බලාගෙන යනකොට තනිකඩ වේදන තොට පිස්සෙද නැති? ඔව්. මං තනිකඩ වෙලා ඉන්න මට දුකයි යකෝ. මේ ඔක්කොම දුකට කිව්වේ. යම. අද සතුටු ගෙදර හරි ගෙනත් දෙනවා. යම. මේ 500 දියන්. 500 දෙන්න යම. මරු කතරට දිය පොදක් ඉසින්නට සිත නිවන කතා ගන අඳුරට පහනක් දල්වන්නට